තාමත් ඉවර නැහැ. ඔව්. වරාය හදන්න යනකොට විපක්ෂයේ අය වරාය ගැන මොනවද කිව්වේ? වරායේ පළමු අධියර අවසන් වුණාට පස්සෙත් ඒ අය මොනවද කිව්වේ? මේ ගැන වගේම තවත් ගොඩක් දේ ගැන එක අය කියන කතා අහන බලන වෙලාවයි මේ. කියන කතා. විදුලිය 24 පෑම දෙන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අතිවිශාල පාඩුවක් භුක්ති විඳිනවා. විධායක නිලධාරීන්ට කප්පන් වරදාන ලෙස දුන්නෝ ඒ විෂමතාවය විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය සේවකින්ට දෙන්න ඕන. ඒක නොදුන්නොත් 4 වෙනිදා සහතිකයි අපි රෑ 12ට බහිනවා පාරට. එක්සත් ජාතීන්ගේ අර ලැජ්ජා සාගත රටවල් ලයිස්තුවට අපේ රටත් ඇතුළත් කරලා තිබුණේ. ඒකෙන් නිදහස් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ අපි කියනවා අපවාද ලයිස්තුවට දැන් ඇතුළත් කරන්න ඕනේ. මේ රටේ ආර්ථිකයේ තියෙන අර්බුදය සමහර දේශපාලනඥයන්ට නොපුණුනාට ජනතාවට තාමත්ම තදින් දැනෙනවා. මේ වගේ ප්‍රශ්නයකදී ආවේගශීලී වෙන්න නැතුව කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ. විශ්වවිද්‍යාල වැඩ කරන සේවකයෝ කියනවා පොරොන්දු වෙලා ගිවිසුම් ගහපු දේවල් අපිට දෙන්න. ඒවා ඉල්ලනකොට SP දිසානායක මහත්තයා හරියට භූමි තෙල් වැදිච්ච ගැරන්ඩියා වගේ දඟල. අපි හිතන්නේ පොඩි ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡාමය විසඳුමකට යන්න තිබ්බා. එහෙම තියෙද්දි මේ වර්ජන ව්‍යාපාරයට ගියේ ඒක දේශපාලන අවශ්‍යතාවයක්. මහජන රැස්වීමකට පැනලා පාතාල කරුවන් විසින් වෙඩි තබලා දෙදෙනෙක් ඝාතනය වෙලා තව අයක් රෝහල්ගත කරලා තිබෙන වෙලාවක මේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා මේ ජනතා විමුක්ති පෙරමුණේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් කියලා. අපි කියන්නේ කරුණා කරලා මේට පදනම් කරගත්තු පරීක්ෂණ මොනවද? සාක්ෂි අතේ තියාගෙන තමයි මම ඒ කරුණු ඉදිරිපත් කරේ. රජය ආරක්ෂා කරන්න රජය නිවැරදිභාවය ඔප්පු කරන්න තමයි අපි රජයේ නිලධාරීන් හැටියට මේ තනතුරු වල ඉන්නේ. මොකද නීතිය තියන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් නෙමෙයි. ඒ කටුවෙන් ජීවෙච්ච සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ සමාජික වෙච්ච සිද්ධියක් පමණක් නෙවෙයි. ඉතින් දැන් බලන්නකො දෙයියන්ගේ පිටින් යුද්ධේ මතකවත් තියෙනවද කියලා. මේ හම්බන්තොට වරායේ මුලින්ම අපි හාරනකොට කිව්වා මේ ලොකු වලක් හාරනවා. ඊට පස්සේ කිව්වා මේකට වතුර පිරෙයිද ඇහුවා. පළවෙනි අධියර ඉවර වෙනකොට කිව්වා කෝ වරාය හැදුවට නැවු නෑනේ කිව්වා. මෙයක් උන්ගේ හිතේ අර වින්කලයකට පුට් සයිකල් එනවා වගේ කියලා නැහු වෙනවා කියන්නේ.